පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න ඉතින් මේ කතාවෙන් කියවෙන්නේ මේ කොහොමද ඉස්සෙල්ලම නිම්නාවේ කෙවින්වයි ආපහු කතා කරන්න කියලා. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නයත් එක්ක නිම්නාවේ කෙවින් යාළු වෙන දේ ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඔයා දන්නවනේ මේ වෙද්දි කොටසක්වත් මගනාර බලපු නිසා නිම්නාවේ කෙවින්ගේ ආදරයට අද වෙද්දි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම නිම්නාවි හිතුවේ නැති වුණාට කෙවින් මේ තරම් ආදරය කරලත් මේ විදියට වෙන වෙන සිද්ධ වේවි කියලා කෙවින්ට හිතුනේ නැති වුණාට නිම්නාවි තේරුම් ගන්න ඕනේ කෙවින් Tamanට හුඟක් ආදරය කරා කියලා. ඒ වුණාට ඒ වගේ දෙයක් නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ. නිම්නාවි හිතාගෙන ඉන්නේ කෙවින් බොරුකාරයෙක් කියලානේ. ඒත් මොන තත්ත්වය ඇති වුණත් මේ වෙද්දි කොහොම හරි නිම්නාවි කෙවින් ළඟ නැවතිලා ඉන්නවනේ. ඔන්න ඉතින් ටික මේ දෙන්නගේ ආදරේ ආපහු අලුත් වෙන්නයි යන්නේ. මේ වෙද්දී නිම්නාවි කෙවින් ගාවට වෙලා ඉන්නේ කෙවින් අසනීප වෙලා ඉන්න නිසානේ. කෙවින්ගේ අසනීපයත් එක්ක කෙවින්ගේ හදිසි අනතුරත් එක්ක කෙවින්ට සියලුම දේ අමතක වෙනවා. ඉතින් සියලුම දේ අමතක වුණාට පස්සේ මේ මතකේ හරි ගස්සන්න ડોක්ටර්ස්ලා කියන්නේ එයා ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් එයා ගාව ඉන්න ඕන කියලා. ඉතින් ඒක නිසා තමයි නිම්නාවි ළඟින්ම ආශ්‍රය කරපු නිසා කෙවින් ගාව රැඳලා ඉන්නේ. ඉතින් ටිකෙන් ටික කෙවින් සනීප වෙද්දී නිම්නාවි ගැන කෙවින්ගේ හිතේ තව ආදරය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි නිම්නාවිගේ හිතෙත් මේ වෙද්දී ටිකෙන් ටික තිබුණු ප්‍රශ්න අමතක වෙලා කාලයක් ගත වෙනවා. ඒ මොකද නිම්නාවිත් තේරුම් ගන්නවා කෙවින් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. මේ හදිසි අනතුරත් එක්ක නිම්නාවිගේ කෙවින්ගේ ආදරේ ආපහු අලුතෙන්ම පටන් ගන්න පුළුවන් වෙනවා. එතෙන්දි ජයනාත් වගේම ෆොන්සේකා පවුලනොත් ආශිර්වාදය අනිවාර්යයෙන්ම මේ දෙන්නට ලැබෙනවා.